සම්මා සම්බුදු සරණං අපි නමස්කාර කරමු ප්‍රණිපාත කරමු ඒ ගෞරවනීය සාසුන් වහන්සේට තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධයන් වහන්සේට අද සාකච්ඡා කරන්නේ කෙටි සූත්‍රයක් නම් සාකච්ඡා කරන්නට බොහෝ දේවල් ඉඩ සැලසෙනවා ඒ නිසා අච්ඡායික සූත්‍රය අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසේ කියන්නේ තික නිපාතේ පොතේ නෙවෙයි තික නිපාතේ ලෝණක ඵල වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒ අච්ඡායිකේ කියන වචනේ තේරුම ගන්න පුළුවන් මේ සූත්‍රයේ ආදායක ඉගෙනගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කියනවා සීනිමානි භික්ඛවේ කස්ස ගහපතිස්ස ගෝවියෙකුට විශ්වරණ ගෝවියෙකුට තුනක් තියෙනවා කරුණු කල් නොදමා කළ යුතු අච්ඡායි කියන්නේ ඒකයි ඉක්මනින් හදිස්සිය නෙවෙයි හැබැයි පහු නොකර කළ යුතු කල් නොදමා කළ යුතු කාර්ය තුනක් තියෙනවා කතමානි තීනි මොනවාද තුන ඉද භික්ඛවේ කස්සකෝ ගහපති මේ ඒ ගෝවි මහත්මයා සීගං චිත්තං සුඛං කරෝති ඉක්මනින් පරක්කු නොකර කාලය ආවහම අපිට වසන්ත කාලේනකොට මේ පලාස කරන ඒ වගේ චිත්තං සුඛං කරෝති ඒ ෆීල්ඩ් එකේ නැත්තම් කුඹුර ඒ මොන හරි පැල කරන දිහාව තේන හොඳට හානවා සුඛං කරෝති සුමතිකතං කියන්නේ පෝරු ගන්නවා කියන එක. එතකොට හොඳට හාලා ඒක පෝරු ගන්නවා. ඒක තමයි යාගේ පළවෙනි එක. දෙවෙනි එක සීගං කෙත්තං සුඛං කරිත්වා සුමතිකතං සීගං බීජානි පතිත්තාපේ ඉක්මනින් පහු නොකර ඒක හොඳට හාලා පෝරු ගාලා ඉක්මනින්ම බීජ ඒකේ තැන්පත් කරනවා. සීගං බීජානි පතිත්තාපෙත්වා ඉක්මනින්ම පරක්කු නොකර ඒ බීජ වපුරලා සීගං උදකං අබිනේතිපි අපනේතිපි ඉක්මනින්ම ඒ අවශ්‍ය වෙලාවට ජලය වතුර බඳිනවා කියන්නේ වතුර බඳිනවා ඒ වගේම ඒක අයින් කරන්නාට ඒක නතර කරලා දානවා අබිනේති කියන්නේ උදකං අබිනේති ජලය සපයනවා ජලය නතර කරනවා අයින් කරනවා ඒ දෙකම කරනවා ඒ කියන්නේ වාරිමාර්ග කටයුතු ඉමානිකෝ භික්ඛවේ සීනි කස්ස ගහපතිස්ස අච්ඡායිකානි කරණීය විශේෂ මේ කරුණු තුන තමයි මේ වැඩ තුන තමයි ඒ ගෝවි මහත්මයා විසින් ඉක්මනින් පහු නොකර කරන්න ඕන කාර්යයන් තුන. ඔන්න ඊට පස්සේ තව හොඳ දෙයක් කියනවා. තස්සකෝතං වික්ඛවේ කස්ස ගහපතිස්ස නත්තිසා ඉද්ධිවා ආනුභාවුවා. ඒ ගෝවි මහත්මයාට නැහැ ඉද්ධි බලයක් ඒ කියන්නේ ආකස්මික මේක කරන්න පුළුවන් බවක් ආනුභාවයක් යාට නැහැ අජ්ජේවමේ ධඤ්ඤානි ජායන් මගේ ධාන්‍ය අදම හටගනීවා කියලා කියන්නේ පළවෙන්න ඕනේ කියලා හිතන්න බෑ සේව ගබ්බිනී හොන් ඒක හෙතම මේ බණ්ඩි ගෝම කියලා කියන්නේ ඒ බණ්ඩි කියන්නේ ගැත් ගන්නවා ඒක මිනින් පූදින්ට ඕනේ කියලා එයා හිතනවා කියලා ඉද්දේකුත් නෑ යා ඒ අනුභාවයකුත් නෑ උත්තරසේ පච්ඡන් සේව ගබ්බිනී අද ඒවා පළවෙන්න ඕනේ හෙට ඒවා බණ්ඩි මේ පූදින්නට ඕනේ උත්තරසේ සේ කියන්නේ හෙට උත්තරසේ කියන්නේ අනිද්දා ඊළඟ දවසේ පච්චාන්තු පැසේවා කියලා කියන්ට යාට එයාගේ අහිමානුභාවයක් ඒ ගෝවි මහත්මයාට නැහැ. ඒ වුණාට අතකෝ භික්ඛවේ හෝතිසෝ සමයෝ ඒ වුණාට කාලයක් තියෙනවා
යන්තස්ස කස්ස ගහපතිස්ස ඒ දෙවි මහත්මයාගේ තානි ධඤ්ඤානි ඒ ධාන්‍යයන් උතු පරිණාමිනී ජායන්ති ගබ්බිනී පිසෝති පච්චන්ත. ඒ වෙලාව ආවහම ඒවා කලකලා නම් ඒ වෙලාවෙනකොට පැල වෙනවා. ඒ ආස්පස්සේ ධාන්‍ය මෝරනවා. ඊට පස්සේ පැහිල යනවා. හටගෙන. ඒ විදිහට ඒක මතක තියෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව අර කරුණුතෙන්ට වඩා හොඳද? ඒවමෙන් කෝ භික්ඛවේ තීනි මානි භික්ඛුස්ස අච්ඡායිසානි කරණීය. ඒ විදිහම භික්ෂුවක විසින් ඒ කියන්නේ සත්‍ය අවබෝධය ඕන අවශ්‍ය කෙනා ඒකට ජීවිතේ කැප කරපු එක්කෙනා විසින් කළ යුතු කාර්ය තුනක් තියෙනවා. කලබල වෙන්න එපා. මේක දැනගන්න. අදි සීල ශික්ෂා සමාදානයි. ඉහළ සීලයන් උතුම් සීලයන් දැන් තියෙන තත්ත්වයට වඩා වැඩිමනත් සීලයන් ලං කරගන්න ඕන. මම මේ සමාදානං කියන එකට කියන්නේ ජීවිතයට ගාව ගන්න ඕන ලං කරගන්න. නැත්නම් සමාදන් වෙනවා කියන්නේ කියනවා කියන එක නෙවෙයි සමාධියාමි කියලා. ඒකේ දිවට පල්ලෙහාන් තියෙන හදවතින් මෙන්න ඕන දෙයක් හිතුවට. අධිචිත්ත ශික්ෂා සමාදානං. ගැඹුරු භාවනාවකට ඇතුළු වෙන්න ඕනේ කියලා උවමනාවක් තියෙන්න ඕන. අධි පඤ්ඤා ශික්ෂා සමාදාන. ඉහළ ප්‍රඥාවකට යන්නට ඕනේ කියලා අභිස්පායක් තියෙන්නත් ඕනේ ප්‍රාර්ථනා. ඉමානිකෝ භික්ඛවේ භික්ඛුස්සති තීනි භික්ඛුස්ස අච්ඡායිකානි කරණීයන්. කල්නොදමා පරක්කු නොකර කළ යුතු කාර්ය තුන ඔන්නෝකයි සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන ඇත්තන් ඇත්තියන් විසින්. තස්සකෝතම් භික්ඛවේ භික්ඛුනෝ නත්තිසා ඉද්ධිවා අනුභවවා. ඒ සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන ඇත්තාට ඒ ඉද්ධිවක්වත් අනුභවයක්වත් නැහැ. අජ්ජේවමේ මගේ අද දවසේම අදම අනුපාදාය ආසේවි චිත්ත විමුක්ති මේ චිත්ත භාවය අපේ චිත්ත කියන එක අපි ඉගෙනගෙන තියෙනවා මනෝමත් දෙවි හොඳ ඒ චිත්තය ආශ්‍රයයන්ගෙන් මිදේවා කියලා අද හරි හිත හරි අනිත් හරි මිදේවා කියලා හිතන්ට යාට බලයක් නෑ යාට. ඒ වුණාට අතකෝ භික්ඛවේ හෝතිසෝ සමයෝ මෙය බොහොම හොඳයි මේ තථාගත වරෙක් අපිට මතක් කර දෙන දේ. ඒ වුණාට වෙලාවක් එනවා තස්ස භික්ඛුනෝ ඒ භික්ෂුවට සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන ඇත්තාට ඇත්තීට අදිශීලම්පි සික්ඛතෝ අදිචිත්තම්පි සික්ඛතෝ අදිපඤ්ඤම්පි සික්ඛතෝ තියෙන සත්‍යයට ගැඹුරු හික්මීම් මාර්ගයකට වැටෙනවා නම් ඒ වගේම ගැඹුරු චිත්ත භාවයක් කරා යන ඒ කියන්නේ හිතේ වැඩ කරන රටාව වඩා තේරුම් ගන්න අපි ඉගෙන ගන්න අදි අර මොකද්ද පිටපාද සූත්‍රයේදී සංඥා අයින් කර යන හැටි ඒ වගේ තමයි අධිපඤ්ඤම්පි සික්ඛතෝ ඉහළම ප්‍රඥාව අපි අහලා තියෙනවා අටලොස් මහා විදර්ශනා ඥාන පුළුවන් විලාවට අවශ්‍ය නම් කතා කරමු ඕනතරම් කතා කරගෙන එහෙම නැත්නම් නාමා විදර්ශනා ඥාන අපි ඉගෙන ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිත නැති සංඥා කියලා බොහොම වැදගත් ඒවා කරගෙන යනකොට විලාවක් එනවා අනුපාදාය ආසේහි අනුපාදාය මේවා ලං කරගන්න නැතුව මොනවද ලං කරගන්න නැතුව පංච උපාදානස්කන්ධ අයිති කරගන්න නැතුව හිතියාම ආසවේහි ආශ්‍රවයන්ගෙන් ඇතුළට ගලන જાති නැත්නම් චේතනනේ ඇති කරන જાති කෙලෙස් චේතන ඇති කරන જાති වලින් චිත්තං විමුච්ඡති හිත කියන්නේ චිත්ත භාවයෙන් නිදහස් වෙනවා. තස්මාති භික්ඛවේ ඒ නිසා භික්ෂුවරුනි සත්‍ය අවබෝධය සඳහා උනන්දු වන්නේ ඊවන් සික්කිතබ්බං මේ විදිහට තමන්ව සූදානම් කරන්න ඕන. සික්කිතබ්බං කිව්වේ ඒකයි.
තිබ්බෝනෝ ඡන්தோ භවිෂ්‍යති අදිශීල ශික්ෂා සමාදානයි. අපේ ඡන්දය දියුණු වේවා, උසස් වේවා, තීව්‍ර වේවා, දැඩි වේවා අදිශීල ශික්ෂා සමාදානයි. දැන් තියෙන තත්ත්වයන්ට වඩා ඉහළ සීලයන්, අපි සීල මධ්‍යම සීල මහා සීල කියලා ඒ වගේන් Taman කැමති මේ කට්ටියකට පවරනවා නෙවෙයි. දැන් හොඳද අපි දැන් හයරාකිකල් ඕඩර් එකක් අරගෙන කට්ටියකට පවරනවා නෙවෙයි. දන්නවා පුළුවන් හරි. තිබ්බෝ ඡන්தோ භවිෂ්‍යති. මට දැඩි මනාපවත් බවක් ඇති වේවා. උවමනාවක් කැමැත්තක් ඇති වේවා. අදි චිත්ත ශික්ෂා සමාදාන. අර සිතේ ගැඹුරු පත්‍ය දක්වා යන්ත ඒ ශික්ෂාවන් ඒ කාර්යයන් අවබෝධ කරගන්නට දැන් මේ හිතීතා ඉන්න જાති පව කරගෙන ගිහිල්ලා ඒ අධිචිත්ත ශික්ෂා සමාදානේ මේ ඡන්தோ භවිෂ්‍යති ඡන්දයක් මට පහළ වෙනවා උවමනාවක් ඇති වේවා කියලා එයාට එනවා. තිබ්බෝ ඡන්தோ භවිෂ්‍යති අදි පඤ්ඤා ශික්ෂා සමාදාන. අදි පඤ්ඤා ශික්ෂා සමාදාන අපි වචනේ කියාගමු දැනට ඒ ඉහළ ප්‍රඥාව ලං කර ගන්නට ඒකට ඇතුළු වෙන්නට මට කැමැත්තක් ඇති වේවා කියලා ඔන්න ඔය විදිහට බලාපොරොත්තු වෙන්න කියලා තමන් ඉක්මෙන්ද කියව උමනාවක් ඇති කර ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තමයි කේති සූත්‍රයේ ගොවියා අර ඉක්මනින් හානවා තෝරු ගන්නවා වපුරන. ඒ වුණාට එයා අද ඒවා පැලවෙන්න බීජ පැලවෙයි දෙත වෙනකොට ඒවා බණ්ඩි වෙලා නැත්තම් පූදිලේ අනිත් දයනකොට ඒවා පැහිලා ඔක්කොම අස්සන් ළඟට පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. ඒ යුද්ධයේ අනුභවයෙන්. ඒ වගේ සත්‍ය අවබෝධය කරන එක්කනට අවශ්‍ය දේ තමයි කරන්න ඕන දේ තමයි අධිශීල ශික්ෂා සමාදානේ දැන් තියෙන සත්‍යයන්ට වඩා ගැඹුරු චර්යාවන් වලට එළඹෙන්න ඕන. ඒ වගේම දැන් තියෙන මනසේ වැඩ කරන වටපිටාවේ රවුම් ගන්නවට වඩා ගැඹුරු මනසකට යන්නට ඒ හැකියාව ඇති කරගන්න ඕනකමක් තියෙන්න ඕන. අදි පඤ්ඤා ශික්ෂා සමාදානේ වචන වලින් නැත්නම් අපි වචන ඉගෙනගෙන විතරක් නෙවෙයි එහාට විපස්සනාව කියන එකට මේවා අහු කරගන්නට විපස්සනාව කියන එක ඉදිරියේ ඒ අරමුණු දිගහැරෙන්නට සතිය ඉදිරියේ දිගහැරෙන්නට සමාධියක් ඇති කරගත යුතුයි. ඒවා බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. ඒක අදම මගේ හිත ආශ්‍රයයන්ගෙන් නිදහස් වේවි කියලා. නමුත් ඒක කරගෙන යනකොට අවශ්‍ය වෙලාවට චිත්තය අනුපාදාය චිත්තං ආශ්‍රදී විමුච්ඡති. චිත්ත භාවයේ ඒ ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා කොයි වෙලාවක හරි. සම්මා සම්බුදු සරණයි සත්‍යගතයන් වහන්සේට නමස්කාර දීවා. දහම් කරුණ දන්නා නැත්නම් ඇත්‍යම් මිතුරන් මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් කාට ධර්ම කරුණ පහදා දෙන්න අපත් කැමැති ධම්ම අසන්නට. සම්මා සම්බුදු සරණයි.